ආදරණීය දේවදරණී අද දින මෙම දිව්‍ය යාගයේ ඔබ වෙත ගෙන ඒම සඳහා බැතිබර දායකත්වය දක්වන්නා වූ සියලු දෙනා වෙනුවෙන්ද වර්බම් රූපවාහිනී නාලිකාවේ ඔබ කරන සේවය වෙනුවෙන් මේ සඳහා දායකත්වය දක්වන්නා වූ තමන්ට හැකි පමණින් දායකත්වය දක්වන්නා වූ සියලු දෙනා වෙනුවෙන්ද ඒ පවුල්වල අද දින උපන් දින විවාහ සංවත්සර සමරන අය වෙනුවෙන්ද මේ දිව්‍ය යාගය තුල ඔබයි මායි එකතු වෙලා යාඥා කරමු. පියාණන් වහන්සේගේද පුත්‍රයාණන් වහන්සේගේද සුදාත්මයන්න් වහන්සේගේද නාමයෙන් අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමයත් සුදාත්මයන්න් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. අපි අවංකව සිතින් වචනයෙන් ක්‍රියාවෙන් අතපසු කිරීමෙන් දේවපනත් කඩ කිරීම හා දේවානපනත් කඩ කිරීමෙන් කලව සියලු පව් පිළි අරගෙන ඒවාට මනස්ථාපනය වී සමාව ආයද සිටිමු. සර්වබලධාරී දෙවියන් වහන්සේටද සහෝදර සහෝදරියනි අපටද මා පව කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් මම බොහෝසේ පව කළෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවන්ත නිත්‍යකන්‍ය මරියතුමියගෙන්ද සිරුසුරු දූතයන්ගෙන් හා ශුද්ධවන්තයන්ගෙන්ද මාගේ සහෝදර සහෝදරියනි ඔබගෙන්ද මා උදෙසා අපගේ සමිදානන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත වෙලා සිටිමි. සර්වබලධාරී දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව්කමා කර සදාතන ජීවනයට අප පමනුවන සේක්වා. ආමේන්. සමිදානනී කරුණා කළ මැනව. සමිදානනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. සමිදානනී කරුණා කළ මැනව. සමිදානනී කරුණා කළ මැනව. අපි යාඥා කරමු. සර්වබලධාරී දෙවි සමිදානන් වහන්ස ඔබ වහන්සේගේ දරුවන් වෙත ළඟා වී ඔබ වහන්සේගේ සරණේ සොයන්නන්ට කරුණා කළ මැනව. අප මවා සුරකින්න දෙවි පියාණනි ඔබ වහන්සේම අපට දානය කළ ගැලවීමේ දීමනා අප තුළ රැක ගන්නට අපට පිහිට වූ මැනව. මේකීදී ඔබ වහන්සේ ආශුද්ධාත්මයන්න් වහන්සේ සමග එකම දෙවියන්ව සදාටම වැඩ සිටින්නා වූද රජකම් කරන්නා වූද ඔබ වහන්සේගේ පුත්‍රයාණන් අපගේ සමිදානන්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ජෙරමියා දිවස් ප්‍රසාදතුමන්ගේ පොතෙන් උපුටාගත් කොටසකි. එම අවුරුද්දේම එනම් ජුදාහි රජු වූ ෂෙදකියාගේ රාජ්‍ය කාලයේ 4 වන අවුරුද්දේ 5 වන මාසයේදී අර්සූගේ පුත් ගිබියෝන්හි පදිංචි දිව්‍යසිවර හනනියා දේවමාලිගාවේදී පූජකයන් සහ මුළු සෙනග ඉදිරියේ ජෙරමියාට කතා කළේය. ඊශ්‍රායල්හි සියලු බලති දෙවි ස්වාමින් වහන්සේ මෙසේ වදාරන සේකයයි ඔහු කීය. බැබිලෝනිය රජුගේ බලය මම බිඳ දැමීමි. බැබිලෝනියේ රජු වූ නෙබුකඩ්නේසර් මේ ස්ථානයෙන් රැගෙන බැබිලෝනියට ගෙන ගිය දේවමාලිගාවේ සියලුම භාණ්ඩ අවුරුදු 2ක් ඇතුළතදී නැවත මේ ස්ථානයට ගෙනෙන්නෙමි. ජෙහෝයාකීම්ගේ පුත් ජුදාහි රජු වූ ජෙකොනියාද බැබිලෝනියට ගෙන යනු ලැබූ සියලුම ජුදෙව්වරුන්ද මම නැවත මේ ස්ථානයට ගෙනෙන්නෙමි. බැබිලෝනියේ රජු
බලය මම සිද දමන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමින් වන මමය. එවිට දිවසිවර ජෙරමියා පූජකයන්ද දේවමාලිගාවේ සිටි සියලු සෙනගද ඉදිරියේ සිට දිවසිවර හනනියට කතා කොට මෙසේ කීය. එසේම වේවා. සමිදාන වහන්සේ එසේ කරනසේක්වා. දේවමාලිගාවේ භාණ්ඩද අල්ලාගෙන යනු ලැබූ සියල්ලන්ද නැවත බැබිලෝනියෙන් මේ ස්ථානයට ගෙනෙත්වායි ඔබ කී දිවස්වැකි සමිදාන වහන්සේ ඉටු කරන සේක්වා. එසේ වුවත් ඔබ ඉදිරියේත් මේ සෙනග ඉදිරියේත් සියල්ලන්ට ඇසෙන පරිදි මා කියන මේ වචනය අසන්න. මටත් ඔබටත් පෙර පුරාණයේ පටන් සිටි දිවසිවරුත් බොහෝ රටවලට සහ බලවත් රාජ්‍යවලට විරුද්ධව යුද්ධයද විපත්තියද වසංගතයද ඇතිවේයයි දිවස්වැකි පැවසූහ. සාමය ඇතිවේයයි දිවස්වැකි පවසන ලද දිවසිවරයා සැබවින්ම සමිදාන වහන්සේ විසින් එවන ලද දිවසිවරයෙක් යයි හඳුනාගත හැක්කේ ඔහුගේ වචන ඉෂ්ට වූ විටය. එවිට හනනියා ජෙරමියාගේ බෙල්ලෙන් වියගා හැරගෙන එය කැඩුවේය. මුළු සෙනග ඉදිරියේ හනනියා කතා කොට බැබිලෝනියේ රජු වූ නෙබුකඩ්නෙසර් ජාතීන්ගේ ගෙල මත තබා ඇති වියගහ අවුරුදු 2ක් ඇතුළතදී සමිදාන වහන්සේ කඩා දමන්නේ මෙසේ යයි කීය. ජෙරමියා එතනින් යන්නට ගියේය. තවද ජෙරමියාගේ ගෙල මත තිබූ වියගහ හනනියා කඩා දැමූ පසු සමිදාන වහන්සේ ජෙරමියාට කතා කොට හනනියාට මෙසේ කියන්නේයි වදාළසේක. නුබලී වියගහ කඩා දැමුවේය. එහෙත් ඒ වෙනුවට යකඩ වියගහක් සාදන්නෙමි සමිදාන වහන්සේ වදාරනසේක. බැබිලෝනිය රජුවන නෙබුකඩ්නෙසර්ට සේවය කරන පිණිස යකඩ වියගහක් සියලු ජාතීන්ගේ ගෙල මත තබන්නෙමි ඊශ්‍රායල් වරුන්ගේ සියලු බලති දෙවි ස්වාමින් වහන්සේ වදාරා ඇත. ගව මහීෂයන් පවා නෙබුකඩ්නෙසර්ට සේවය කරන්නට සලස්වන්නෙමි සමිදාන වහන්සේ වදාරා ඇත. තවද ජෙරමියා හනනියාට මෙසේ කීවේය. හනනියා සවන් දෙන්න. සමිදාන වහන්සේ ඔබ එවා වදාළේ නැත. මිත්‍යා මතයන් කෙරෙහි විශ්වාසය තබන්නට ඔබ මේ සෙනගට සැලැස්වේය. නුඹ පොළොව මතු පිටින් මම පහ කරන්නෙමි සමිදාන වහන්සේම වදාරනසේක. ඔබ සමිදාන වහන්සේට විරුද්ධව කැරලිකාර වචන ප්‍රකාශ කළ නිසා ඔබ මේ අවුරුද්දේ මැරෙන්නෙහිය. ඒකී ලෙස හනනියා එම අවුරුද්දේ 7 වන මාසයේදී මලේය. දෙවියන් වහන්සේගේ ශ්‍රී වචනයයි දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර සමිඳුනි ඔබේ පනත් අපට ඉගැන්වුව මැනව. සමිඳුනි ඔබේ පනත් අපට ඉගැන්වුව මැනව. වංක ක්‍රියා මා කෙරෙන් දුරින් දුරු කළ මැනව. ඔබේ ව්‍යවස්ථාව අනුව ජීවත් වීමට මට වරම් දුන මැනව. සත්‍ය වචනය මාගේ මුවින් ඉවත් නොකළ මැනව. මන්ද ඔබේ විනිශ්චයන් තුළ මම මාගේ බලාපොරොත්තුව තබමි. සමිඳුනි ඔබේ පනත් අපට ඉගැන්වූ මැනව. ඔබ කෙරෙහි ගර්භය ඇත්තෝ
මා වෙත හැරී එත්වා. එවිට ඔවුහු ඔබේ ශික්ෂා පද තේරුම් ගන්නෝය. මා පරාජයට පත් නොවන පිණිස ඔබේ පනත් අනුව ජීවත් වන්නට මා හද පිරිසිදු කළ මැනව. සමිඳුනේ ඔබේ පනත් අපට ඉගැන්වුව මැනව. දුෂ්ටයෝ මා විනාශ කරන්නට බලා සිටියෝය. එහෙත් මම ඔබේ ශික්ෂා පද සාවධානයෙන් මෙනෙහි කරන්නෙමි. ඔබේ නියමයන්ගෙන් ඉවත්ව නොගියමි. ඔබම මට ඒවා ඉගැන්වූ සේක. සමිඳුනේ ඔබේ පනත් අපට ඉගැන්වුව මැනව. සුපෝජ්ජයනද මාර්ගයද සත්‍යද ජීවනයද මම වෙමි. මා මගින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපැමිණෙන්නේ යයි සමිදාන වහන්සේ වදාළසේක. සමිදානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ශුද්ධවර මතඋතුමාගේ සුවිශේෂින් උපුටාගත් කොටසකින් සමිදානනී ඔබ වහන්සේට මහිමය වේවා. ජේසුස් වහන්සේ ඒ අසා එතනින් නික්ම ඔරුවකින් හුදකලා තැනකට වෙන්ව වැඩියසේක. ජනකාය ඒ අසා නුවරවලින් පිටත්ව අවුත් උන්වහන්සේ පස්සේ පයින් ගියහ. උන්වහන්සේ ගොඩ බැස විශාල ජනකායක් දැක ඔවුන් කෙරෙහි අනුකම්පා කොට ඔවුන්ගේ රෝගීන් සුවපත් කළසේක. සවස් වූ කල ශ්‍රාවකයෝ උන්වහන්සේ වෙත අවුත් මෙය පාළු තැනකි දැන රෑ බෝ වී ඇත ගම්වලට ගොස් කෑම මිලට ගන්නා පිණිස සමූහයා යන්න හැරිය මැනවයි කීහ. ඔවුන් යවන්නට ඌමනාවක් නැත. ඔබ ඔවුන්ට කන්න දෙන්නයි ජේසුස් වහන්සේ ඔවුන්ට වදාළසේක. තනුකොළ මත හිඳගන්නට ජනකායට අනකොට උන්වහන්සේ රොටී පහත් මසුන් දෙදෙනාත්ගෙන ස්වර්ගයේ දෙස බලා ආශිර්වාදයේ පවසා රොටී කඩා ශ්‍රාවකයන්ට දුන්සේක. ශ්‍රාවකයෝද එය සෙනගට දුන්නහ. හැම දෙනාම කා තෘප්තියට පැමිණියහ. ඔහු ඉතිරි කැබලි එක්කොට කූඩා 12ක් පුරවා ගත්ත. ස්ත්‍රීන් හා දරුවන් හැර කෑම කෑ පුරුෂයෝ 5000ක් පමණ වූහ. සමිදානන් වහන්සේගේ ශ්‍රී සුභාරංචියයි. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුවිශේෂ වාක්‍ය මගින් අපගේ පව. අපගේ පියාණන් වන දෙවියන් වහන්සේගෙන්ද සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන්ද
ශාන්තියත් කරුණාවත් ඔබට වේවා. ජීවමාන ජේසුස් සමිදානන් වහන්සේ තුල ආදරණීය දේවදරුවනි, සාමාන්‍ය සමයේ 18 වන සතිය තුලයි අපි ඉන්නේ. සමිදානන් වහන්සේ 5000කට කෑම දීම තුළින් උන්වහන්සේ අපට ප්‍රකාශ කරන්නේ මොකද්ද? ජෝහන්තුමාගේ සුවිශේෂයේ 14 වන පරිච්ඡේදයේ අපි ඉන්නේ. 13 ඉඳන් 21ට. ජෝහන්තුමාගේ සුවිශේෂයේ 14 පළවෙනි වගන්තියේ ඉඳන් 12ට අපි දකිනවා හෙරෝද් රජතුමා ස්නාවක ජෝහන්තුමාව හිරගෙදර යවනවා. ඒ වගේම හෙරෝද් රජතුමාගේ භාර්යාව අවස්ථාවක් එනකම් බලාගෙන ඉඳලා ස්නාවක ජෝහන්තුමාගේ හිස ගසා දමන්නට කටයුතු සැලසුම් කරනවා. ඒ සියල්ල සාර්ථක වෙන්නේ මන්ද දේශපාලන බලය ආරක්ෂා කරගන්නටයි, ඒ වගේම තමන්ගේ නම්බුව ආරක්ෂා කරගන්නටයි, ඒ වගේම තමන්ගේ වැරැද්ද පෙන්නලා දීපු නිසා ඒ වැරැද්දට පරිගැනීමක් අපි ඒ වගන්ති 12 තුල දකිනවා. එදා එහෙමනම් අද කොහොමද කියන එක මේ දවස්වල ඔබයි මයි හොඳටම දකිනවා. මේ දේ ජේසුස් වහන්සේ දැක්ක නිසා ශ්‍රාවකයෝ උන්වහන්සේට ඇවිල්ලා මේ දේ කියපු නිසා ශ්‍රාවකයෝ ගිහිල්ලා ස්නාවක ජෝහන්තුමාගේ සිරුර බොම දාන කරනවා. උන්වහන්සේ නිසා දෙවියන් වහන්සේට තනිවම යාඥා කරන්නට උන්වහන්සේ ඔරුවකින් නැගලා හුදකලා තැනකට යනවා. ස්නාවක ජෝහන්තුමා ගැන දැනගත්තට පස්සේ උන්වහන්සේ හුදකලා තැනකට තනියම යනකොට ජනතාව පයින් උන්වහන්සේ පස්සේ යනවා. ඉතින් උන්වහන්සේ සියල්ල දිහා බලලා ජනතාව දෙස බලලා වෙලා ආදරයෙන් තමන්ගේ හිත උණු වෙලා ඒ ආපු හැම රෝගියෙක්ම සුවපත් කරලා දේව රාජ්‍යය ගැන දේශනා කරලා ඉන්න වෙලාවේදී මේ ජනතාව රැබෝ වෙලා නිසා ඔවුන් ගමට යවන්න කියලා ශ්‍රාවකයෝ කියනවා ඔවුන්ව හිඳවලා උන්ට කෑම දෙන්න කියලා. ඒ දෙන්න කියලා උන්වහන්සේ අහලා බලපුවාම හොයලා බලපුවාම උන්වහන්සේට හමු වෙන්නේ රොටි 5යි මසුන් 2 දෙනයි. ඒක ඒ අයගෙන් අරගෙන ආශිර්වාද කරලා කඩලා ශ්‍රාවකයන්ට කියනවා බෙදලා දෙන්න කියලා. අපි දකිනවා උන්වහන්සේ මේ බෙදලා දීම තුල දේව ජනතාව එනත උන්වහන්සේට ඇහුම්කන් දුන්න ජනතාව උන්ගේ බඩ පිරීලා ඉතිරිලා යනවා. නේ මේක මහා ප්‍රාතිහාර්යයක්. අපි දන්නවා නික්ම යාම පොතේ 13 වෙනි පරිච්ඡේදයේ නැත්නම් 16 වෙනි පරිච්ඡේදයේ දෙවියන් වහන්සේ ජනතාව මන්නා වලින් කුස පුරවනවා. ඇති වෙන්න කන්න දෙනවා. ඒ වගේම දෙක රාජාවලිය 4 වෙනි පරිච්ඡේදයේ 42 ඉඳන් 44ට දක්වනවා එලියා දිවසිවරයා පාංගෙඩි 20කින් 100ක මිනිසුගෙන් 100 දෙනෙක්ගේ කුස පුරවනවා. දැන් ඒ 100ට වඩා එහාගේ දෙයක් තමයි අපි මේ 5000කට කෑම දීම තුලින් දකින්නේ. ඒ වගේම ගීතාවලියේ 23 වෙනි ගීතිකාවේ කියනවා උන්වහන්සේගේ කුසලානය පිරී ඉතිරි යනවා අපි වෙනුවෙන්. නේ දයාවෙන් පිරීලා ඉතිරිලා යනවා. ඒ පිරීලා ඉතිරිලා යන්න අපෙන් වෙන්න ඕන දෙයක් තියෙනවා. නිකම්ම නෙවෙයි. සමිදානන් වහන්සේ ඔය ඇවිල්ලානේ පාඩම් කරන්න නැතුව ගිහිල්ලා දිව්‍යන් වහන්සේගෙන් ඉල්ලනවා මට විභාගේ පාස් වෙන්න. විභාගේ පාස් වෙයිද? කිසිම උත්සාහයක් කරන්නේ නැතුව කිසිම කරදරයක් නැතුව එහෙම දුක් විඳින්න නැතුව නේ සැප පාසු නිවසක් ගන්න. එහෙම නැත්නම් මට ගෙයක් දෙන්න රස්සාවක් දෙන්න කියලා උත්සාහ කරන්නේ නැතුව දෙයියන් ඉල්ලපුවාම දෙයියෝ දෙයිද? බෑනේ. ඒ නිසා උන්වහන්සේ කියන්නේ තියෙන දේ දුන්නොත් ඊට වඩා දෙයක් දෙනවා කියලා. වැඳපුව තමන්ගේ මුළු සන්තකයේම තිබ්බ සල්ලි දැම්මා. දාපු නිසා දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ පැත්තක ඉඳලා බලන් ඉඳලා කියනවා අර ඔක්කොම ඇවිල්ලා දැම්මට වඩා මේ කාන්තාව දැම්ම පඳුර තමයි වඩා වැදගත් වෙන්නේ. ඒ කියන්නේ දරුවනේ ඔබයි මායි කොච්චර හොර වැඩ කරත් දෙවියන් වහන්සේව රවට්ටන්න බෑ. ඔබ හිතනවා සමහරක් වෙලාවනේ
දෙවියන්ට රුපියල් 20ක් පගාව දුන්නා වැඩේ ඔක්කොම කරගන්න පුළුවන් කියලා. පඳුරු දානවනේ 20ක් විතර නේ. එහෙම නැත්නම් කෝටි ගණන් හම්බ කරලා ඔර වැඩ කරලා හරි වංචා කරලා හරි ලක්ෂ 3ක් පල්ලියට දුන්නාම පාදරවත් අල්ල ගන්න පුළුවන් කියලා හිතා ගන්න පුළුවන්. දෙහියොත් එක්ක ඒව කරන්න එපා. හරිද? මේ හැම දෙයක්ම ඔබ කරනනේ ඔබ හිතනවා කරුවලේ ඕන දෙයක් කරන්න පුළුවන් මට. නමුත් කරුවලේ කරන දේ දෙයියෝ දකිනවා. නේ පොඩි කාලේ වුණත් ඒවා අපිට කියලා දෙනවා. අද කාලේ අම්මලා තාත්තලාට කියලා දෙන්න තරම් වෙලාවකුත් නෑ, දන්නෙත් නෑ ගොඩක් වෙලාවට. නේ ඒ නිසා ස්වාමින් වහන්සේ කියන්නේ තියන දේ දෙන්න. එතකොට තමයි ඔබ ආශිර්වාද කරන්නේ. ද්විතීය නීති සංග්‍රහයේ 16 වෙනි පරිච්ඡේදයේ 16යි 17යි කියවලා බලන්න. ඒකේ කියනවා ඒකේ ගෑනු අයට නෙවෙයි කියන්නේ. පිරිමි අයට කියන්නේ අවුරුද්දකට 3 පාරක් යන්න දේව මන්දිරයට, කුඩාරම් මංගල්‍යයට, අස්වැන්න මංගල්‍යයට, නුමුහුම් පූප මංගල්‍යයට ගියන්. හැබැයි නිකන් යන්න එපා. ඔබට දෙවියන් වහන්සේ ආශිර්වාද කරලා තියෙන හැටියට පඳුරක් කරා යන්න. පඳුරු පෙරහැරදී ඔබට පඳුරු ගේන්න කියලා කියන්නේ ඒ පඳුර තමයි මේ දේව පූජාසනයේ මත ශ්‍රී ශරීරයට හා රුධිරයට හැරෙනවා කියලා කියන්නේ. ඒතකොට මේ පඳුර ගේන්න කියලා කියන්නේ හැමෝටම පඳුරක් ගේන්න කියලා කියන්නේ මේක ද්විතීය නීති සංග්‍රහයේ උන්වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ Tamanට දීලා තියෙන තරමේ දෙයක් ගේන්න. එතකොට එයා ගැන දෙවියන් වහන්සේ දන්න මෝ අවංකවම මං වෙනුවෙන් මේ දේ ගේනවා. ඒ නිසා මම ආශිර්වාද කරනවා. ඕවර්ෆ්ලෝ නේ ගලා යන්න උතුරා යන්න මෙයාව ආශිර්වාද කරනවා නේ. එහෙම නැතුව එන්නම් වාලේ පල්ලියට ඇවිල්ලා අවට කමන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ විනිශ්චය මට විනිශ්චය කරන්න බෑ. නමුත් ඇවිල්ලා ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙනවා. කිසි දෙයක් දෙන්නේ නැතුව දේවල් බලාපොරොත්තු වෙනවා. අපි එහෙමනේ ගොඩාක් වෙලාට උදව් කරන්නේත් අපිට උදව් ලැබෙයි කියන බලාපොරොත්තු. ඒකත් වැරදි. උදව් කරන්නේ උදව් ලැබෙයි කියන බලාපොරොත්තු වෙන්නේ. ඒ එහෙම ලැබෙන්නේ නැහැ නේ. අපි සමහරක් වෙලාවට පාටියක් ඕගනයිස් කරන්නේත් අපි ලක්ෂයක් වියදම් කරලා ලක්ෂ 3ක් විතර බලාපොරොත්තු වෙනවා ඉන්වයිට් කරලා ඉවරලා. එහෙමනේ අපි කරන්නේ අපේ ජීවිතේ රවටා ගැනීමක් හැමතැනම වංචාව තියෙන්නේ. හැමතැනම දූෂණිය තියෙන්නේ. මේක මේ දේශපාලකයෝ ළඟ විතරක් නෙවෙයි පොඩි එකාගේ ගෙදර පොඩි එකාගේ පවා ඉඳලා වංචාව තමයි තියෙන්නේ. ගොඩක් වෙලාවට හැමෝම නෙවෙයි ඉතින් ගොඩක් වෙලාවට ඒක ඇයි එහෙම වෙලා තියෙන්නේ කියන එක ගැන අපි හිතන්න. ඒතර දෙවියන් වහන්සේ අපව ආශිර්වාද කරන්න ඕනේ නම් අපි ළඟ තියෙන දේ දෙන්න ඕනේ. මොකද මේ හැම දෙයක්ම අපිට අයිති නැහැ. මේ කිසි දෙයක් අපිට අයිති නැහැ. අපි මේ ලෝකෙට කිසි දෙයක් අරගෙන ඇවිල්ලත් නැහැ. මේ ලෝකෙ කිසි දෙයක් අපි මවලත් නැහැ. තිබ්බ දේවල් හොයාගෙන වැඩි වර්ධනය කරන කාලා බීලා ඉන්න එක තමයි අපි කරන්නේ. ඒ නිසා උන්වහන්සේ අපිට කියන්නේ තියෙන දේ පරිත්‍යාගය කරන්න අවංක හිතින් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව කිසිම දෙයක් හිතන්නේ නැතුව මුළු හදවතින්ම තියෙන දේ දෙන්න. එතකොට ස්වාමීන් වහන්සේ ඔබ ආශිර්වාද කරන්නේ. බර්ත්ඩේ එකට උනත් ඔබ ආදරේ නම් ඔබ දෙන්නේ ෂර්ට් එකක්ද කලිසමක්ද ගවුමක්ද තොප්පියක්ද බෝනික්කෙක්ද කියන එක දීලා ඉවර වෙලා බලාපොරොත්තු වෙන්න එපා. ඒ මනුස්සයා ඒක අඳින්න ඕනි කියලා නේ. සමහරක් අය තෑග්ගක් දීලා ඉවර වෙලා බලාපොරොත්තු වෙන ඒක අඳින්න ඕනි කියලා. නෑ ඒකේ අයිතිය එයාට දුන්නට පස්සේ ඔබට ආයෙ අයිති නෑ. එහෙම අයිතිවාසිකමක් ඔබට කියලා ඔබ බලාපොරොත්තු වෙන නම් දුන්න දේ වැඩක් නැහැ. දුන් දේ ගඳයි කියලා කියන්නේ එතන තමයි. සුවඳ නැහැ එතන. ඒ නිසා අද මේ පූප වැඩි කිරීමේ ප්‍රාතිහාර්ය තුල මෙතන ස්වාමින් වහන්සේ කතා කරන්නේ ස්ත්‍රීන් හා දරුවන් හැර පුරුෂයෝ 5000ක් පමණ වූහ. ද්විතීය නීති සංග්‍රහයේත් කතා කරන්නේ පුරුෂයන්ට කියනවා අවුරුදු 3 වාරක් අනිවාර්යෙන් පල්ලි යන්න. ඒ නිසා අද ඔබට ආරාධනා කරන තාත්තලාට අයියලාට මල්ලිලාට තමයි විශේෂයෙන් ආරාධනා කරන්නේ පල්ලියට එන්න. අක්කලා නංගිලා අම්මලා තාත්තලා ආච්චිලා ඔක්කොම ඒගලන් නම් පල්ලි යනවා. ඒගලන්ට ආරාධනා කරන්න අවශ්‍ය නැහැ. දිව්‍යන් වහන්සේ බොහෝමයක් ආශිර්වාද කරන්නේ ගෙදර ගෘහ මූලිකයා දෙයියෝ අදහන්න ඕනේ. නැත්තම් අම්මලා අඬාගෙන වැළපීගෙන බඩ ගාගෙන රෝල් වෙවි කොච්චර වැන්දත්
ගෙදර සමහරක් වෙලාවට ප්‍රශ්න ගොඩයි. තාත්තා පල්ලියක් නැහැ. ඒ නිසා ඉස්සෙල්ල තාත්තව ඇදගෙන යන කම්බියක් දාලා හරි කමන්නේ පල්ලියට ඇදගෙන ඔබට දිව්‍යන් වහන්සේ ආශිර්වාද කරනවා. ඒ නිසා අද දවසේදී දිව්‍ය යාගය තුල අපි ආඥා කරමු. අපි එකින් එක්කෙනා වෙනුවෙන් අපිට තියෙන සුළු දේ බලාපොරොත්තු නොවි දිව්‍යන් වහන්සේට දෙමු. දිව්‍යන් වහන්සේ ඔබව මාව ආශිර්වාද කරනවා. සකල මැවිලි දෙවි සමිදානිනි අපි ඔබ වහන්සේට පුදන මෙම පූපය ඔබ වහන්සේගේ ත්‍යාගශීලීත්වය අප ලැබුව හින්ද පොළවේ සරු සාරිසා මනුෂ්‍යංග ශ්‍රමෙන් සෑදුනේ හින්ද අප සඳහා ජීවන දායක පූපය බවට පත්වන හින්ද ඔබ වහන්සේ ආශිර්වාදිත වනසේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වනසේක්වා. මේ පෙන්සාමිද රචන අභිරහස මගන අපගේ මනුෂ්‍ය භාව සහභාගීන්ට තරම් බගෑ පුතු ක්‍රිස්තුන් වහන්සේගේ දේවත්වයේ සහභාගී වීමට අපට ද හැකි වේවා. සකල මැවිලි දෙවි සමිදානිනි අපි ඔබ වහන්සේට පුදන මේ මිදියුස ඔබ වහන්සේගේ ත්‍යාගශීලීත්වයෙන් අප ලැබුව හින්ද මිදිවැලි ඵලදායන් සම්මන සංඝ ශ්‍රමෙන් සෑදුණු හින්ද අප සඳහා ආත්මික පානීය බවට පත්වන හින්ද ඔබ වහන්සේ ආශිර්වාදිත වනසේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වනසේක්වා. සමිදානයේ බගෑපත් කමින්ද පසුතැවෙන හදවතින් යුතුව සිටින අප ඔබ වහන්සේ විසින් පිළිගනු ලැබේවා. දෙවි සමිදානයේ ඔබ වහන්සේ ඉදිරි අප බුදන යාගය ඔබ වහන්සේට ප්‍රසන්න වේවා. සමිදානයේ මාගේ දුරුගුණ මා කෙරෙන් සෝද හැරීමෙන් මාගේ පාපයෙන් මා නිදොස් කරමෙන්න. සහෝදර සහෝදරීනි මාගේ සහ ඔබගේ යාගයේ ਸਰව බලධාරී දෙවි පියාණන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් වනු සඳහාද අපගේ තමන් වහන්සේගේ මුළු ශුද්ධ ස්වභාවයේ යහපත සඳහාද ඔබගේ හස්තවලින් සමිදානෝ මෙම යාගය පිළිගන්නාසේක්වා. ਸਰව බලධාරී දෙවි සමිදානන් වහන්සේ ඔබ වහන්සේගේ ජනයාගේ පුද පඬුරු කරුණාවෙන් පිළිගෙන පාරිශුද්ධවත් කළ මැනව. ඔබ පුත්‍රයාණන් වහන්සේගේ අතින්තයාගේ සමග මුසුවන අපගේ ජීවිතයන්ද ඔබ වහන්සේට නිරතුරු පිදන යාගයක් බවට පත් කළ මැනව. මේකීදී අපගේ සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. සමිදානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ හදවත් ඔසවන්න. සමිදානන් වහන්සේ වෙත ඔසවා සිටිමු. අපගේ දෙවිදානන් වන සමිදානන් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍ය හා යුතු වන්නේය. පාරිශුද්ධ පියාණෙනි ਸਰව බලධාරී දෙවි සදාතන දෙවි සමිදානෙනි අප සමිදානන් වන ක්‍රිස්තුන් වහන්සේ මගෙන් සෑම කාලෙහිද සෑම තැන්හිද අපි ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය සාධාරණී යුතුයකම හා ගැළවීමය. මක්නිසාදයත් උන්වහන්සේ සිය උපත මගින් අපගේ පැරණි ආවගති දුරු කර අප නවතාවයකට පත් කළසේක. සිය දුක් ප්‍රාප්තිය මගින් අපගේ පාපය මකා දැමූසේක. මරණයෙන් උත්ථාන වීම මගින් සදාකාලික ජීවිතයේ වෙත මාර්ගය විවර කළසේක. පියාණෙනි ඔබ වහන්සේ වෙත උන්වහන්සේ ස්වර්ගාරෝහණය වෙමින් ස්වර්ගීය දොරටු අපට හැර දුන්සේක. එහින් සියලු සුරදූත හා ශුද්ධවර සමයා සමග එක්වි ප්‍රශංසා ගීතිකාව ඔබ වහන්සේ සත්‍යතිකව ගායනා කරමු. සුවිශුද්ධ සුවිශුද්ධ සුරසේනාවන්ගේ දෙවි සමිදානෝ සුවිශුද්ධ අහසත් පොළවත් ඔබ වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ. උත්කෘෂ්ඨ මණ්ඩලයේ හෝසානා සමිදානන් වහන්සේගේ නාමයෙන් වර්ණතුමානෝ භාග්‍යවන්ත. උත්කෘෂ්ඨ මණ්ඩලයේ හෝසානා. එසේ සමිදානින ඔබ වහන්සේ සැබවින් සුවිශුද්ධ සියලු සුවිශුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේමය. එයින් ආසින් පිණිපතිත වන්නාක් මෙන්
ඔබ වහන්සේගේ ආත්මයන්ව මේ පඳුරු මත වස්වා ඒවා පාරිශුද්ධවත් කරන මෙන් අයද සිටිමු. අපේ සියයදුනියේ මේ පඳුර අප උදෙසා අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ සිය කැමැත්තෙන් දුක් ප්‍රාප්තියට තමන් පවරා දෙමින් පූපේ රැගෙන තුති පුදමින් ඒ කඩා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. මක් නිසාදයත් මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. එලෙසම රාත්‍රී භෝජනය අනුභව කළ පසු උන්වහන්සේ කුසලානිද රැගෙන නැවත තුති පුදා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. මක් නිසාදයත් මේ අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පව්කම සඳහා ඔබ උදෙසාද බොහෝ දෙනා උදෙසාද ඒ වගුරුන් ලබන්නේ. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. විශ්වාසයේ අභිරහස සමිදානනේ ඔබ වහන්සේ නැවත වඩින තෙක් ඔබ වහන්සේගේ ශ්‍රී මරණය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ උත්ථානයට සාක්ෂි දරමු. එහෙන් සමිදානෙන් උන්වහන්සේගේ මරණයද උත්ථානයද පරිස්මරණය කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ හමුවේ සිටීමෙන් ඔබ වහන්සේට දේවා පුද කරන්නට සුදුසුන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයටත් පංගුකාරයන් වන්නා වූ අප සැම ශුද්ධාත්මයන්න් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතව ආයද සිටිමු. සමිදානයේ මුළු ලොවේ පැතිර පවත්නා ඔබ වහන්සේගේ සාන්ත සභාව සීකල මැනව ලියෝ නැමැති අප ශුද්ධෝත්තම පියතුමානන්ද මැල්කම් රංජිත් නැමැති අපගේ රාජගුරු ප්‍රසාදින් වහන්සේද උන්වහන්සේගේ සහායක රාජගුරු ප්‍රසාදින් වහන්සේද සකල පූජක පිරිසට සමග එම සභාව දයාවෙන් පරිපූර්ණ වන්නට සලසනු මැනව. දෙවි සමිදානන් වහන්සේ මෙම දිව්‍යයාගේ ඔබ දේව ජනතාව වෙත ගෙනීම සඳහා බැතිබර දායකත්වය දක්වන්නා වූ පවුල් වලින් ශාරීරිකව නැසුණා වූ සියලු දෙනාගේ මහත්මයන් හට ඔවුන්ගේ පවුල් ක්ෂමා කර නිත්‍ය සාන්තර්පණය දානය කරන මෙන් අවනතව ආයද සිටිමු. උත්ථානයේ අපේක්ෂාව තුළ සැතපුණ අපගේ සහෝදර සහෝදරියන් ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණාන කුසියාලන්ද සීකර ඔබ වහන්සේගේ ශ්‍රීවාද මණ්ඩලයේ ආලෝකයේ වෙතට ඔවුන් පිළිගත මැනව. අප සියාලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කන්‍ය මරියෝත්තමාවන්ද ඕතුමියගේ වෘත ශුද්ධවත් ප්‍රති වූ භාග්‍යවත් ජුසේ මුනිදුන්ද භාග්‍යවත් අපෝස්තලවරුන්ද භාග්‍යවත් ජුසේ වාස් මුනිදුන්ද සෑම කල්ලීම ඔබ වහන්සේට ප්‍රශංසාව ගෙන දුන් සියලු සුද්ධවයන්තයන්ද සමග සදා ජීවිතයට සහභාගී වීමට අපද සුදුසුසන් කළ මැනව. තවද උන්හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සර්ව බලධාරී දෙවි පියාණනි ශුද්ධාත්මයන්න් වහන්සේ හා සමග එක්ව වැඩවසන ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. ගැලවීම් දායකාන පනතින් ප්‍රගුණ වී දේව උපදේශයෙන් පූර්ණ වී අපි එඩිතරව මෙසේ යාඥා කරමු. පරමණ්ඩල වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා.
ඔබ වහන්සේගේ කැමැත්ත පරමණ්ඩලයේ මෙන් මෙලොවේදී ඉටු වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවලට අසු වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. සමිදානිනි සියලු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලය අපට සාමය දෙන මෙන්ද අපි ආවනතව ආයද සිටිමු. එවිට ඔබ වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුවම පාවෙන් මිදී සියලුම කරදර වලින් සුරක්ෂිත වී අපගේම ගැලවුම් කාර්යානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මාක්නිසාද රාජ්‍යද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේ. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. සුවකීය ශ්‍රාවකයන් අමතා වදාළ ජේසු ක්‍රිස්තුස් සමිදානිනි. ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ ස්වභාවයේ විශ්වාසයේ සලකා ඔබ වහන්සේගේම කැමැත්ත පරිදිම සභාවට දයාන්විතව සාමයේද සමගියද දානය කළ මැනව. ඔබ වහන්සේ සදාටම වැඩවසනසේක රජකම් කරනසේක. ආමේන්. සමිදානන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි කෙනෙක් කෙනාට ආදරයෙන් සාමය ප්‍රාර්ථනා කරමු. ඔබට සාමය වේවා. ලොවේ පව හරන දේව බැටළු පෝතකයන්නි අපට කරුණා කළ මැනව. ලොවේ පව හරන දේව බැටළු පෝතකයන්නි අපට කරුණා කළ මැනව. ලොවේ පව හරන දේව බැටළු පෝතකයන්නි අපට සාමය දුන මැනව. මෙන්න ගැලවීමදායක ජීවනදායක භූපය ජේසුස් ක්‍රිස්තුස් සමිදානන් වහන්සේ. උන්වහන්සේගේ මේ ශ්‍රී භෝජනය වළඳමින් සදාකාලික ජීවනය ලබා ගැනීමට කැඳවීමලත් ඔබත් මාත් සැබවින්ම වාක්‍යවන්තයෙක්ය. සමිදානනි ඔබ වහන්සේ මා තුළට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුවවන්නේය. ක්‍රිස්තුනාථගේ ශරීරය ආරුදීනේ සදා ජීවනයේ කරා මාරක ගනීම. ආත්මික ආකාරයෙන් දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ යාඥාව සත්ප්‍රසාදයේ වැඩ සිටින ජීවමාන ජේසුස් සමිඳුනි. මේ මොහොතේ සක්‍රමේන්තු ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට බොහෝසේ ආශා වෙමි. ජේසුස් සමිඳුනි මාගේ හෘදයට වඩිනවා සොදේ. ආමේන්. අපගෙන මදකුත් නොතකා කෙබරේ ඔබ සඳහා ගෙවනට අප දිවි සමිනේ අප සිත් පහදන්නේ. අපට ඔබ සමිනේ යාඥා කරමු. සර්වබලධාරී දෙවි සමිදානන් වහන්සේ ස්වර්ගීය දීමනාවෙන් ඔබ වහන්සේ අප ප්‍රබෝධවත් කළසේක. ඔබ වහන්සේගේ දයාවෙන් අප රැක ගන්නාසේක. එසේම ඔබ වහන්සේගේ පීඨාධාරය මත සුරැකෙන අප
ඔබ වහන්සේගේ සදාතන ගැලවීම ලබා ගැනීමට සුදුස්සන් කළ මැනව. මේ කීදේ අපගේ සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. සමිදානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සර්වබලධාරී දෙවි මහෝත්තමයාණන් වන පියාණන් වහන්සේද පුත්‍රයාණන් වහන්සේද ශුද්ධාත්මයාණන් වහන්සේද ඔබ සැම ආශිර්වාද කරන සේක්වා. සාමයෙන් යන්න ඔබගේ ජීවිතයෙන් දෙවියන් වහන්සේ මහිමයට පත් කරන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. අද දින මෙම දිව්‍ය යාගය ඔබ වෙත ගෙන ඒම සඳහා බැති පරදායකත්වය දැක්වූ සියලු දෙනාද ඒ වගේම සකල සත්වයාට සුභාරංචි ගෙන යාම සඳහා වෙහෙස මහන්සිය වන වේදවරුම් රූප වාහිනියේ අපගේම සහෝදර සහෝදරයන් උදෙසාද අපි ආඥා කරමු. නමෝ මරියනි ප්‍රේමසාද පූර්ණවන්තේනි සමිදානන් වහන්සේ ඔබ කෙරෙහි ශ්‍රී නතුරෙන් ආශිර්වාද ලදී වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි පළවන් ජේසුස් ආශිර්වාද ලද්දාවමේ සාන්ත මරියනි දේව මෑණියනි පාපය පොදෙසා දැනුත් අපේ මරණ වේලේදී ත්‍යාග්ඥා කළ මැනව. ආමේන්. පිතා පුත්‍රය ස්ප්‍රීතු සාන්තුනන් ත්‍රිත්වේක දේවෝත්තමයන්න් වහන්සේට ස්තෝත්‍ර වේවා. ආදී වාග්මේ දැනුත් ඉදිපතා තනන්ත කාලේදීත් වේවා. ආමේන්. විවිධ රෝගී තත්ත්වයන් නිසා දින දිව්‍ය යාගයට යාමට නොහැකිව මෙම දිව්‍ය යාගයට සහභාගී වූ ඔබ සැමට ජේසු පිටයි. ජේසු පිටයි පියාණනි. මෙම දිව්‍ය පූජායාගය සඳහා බැතිබර අනුග්‍රහකත්වය අද දින 184 වන උපන්දිනය සමරන ජෝෂප් පෙරේරා මහතාට සිය ජීවිතය ලද සියලු වරප්‍රසාදයන් හා ආශිර්වාදයන්ට ස්තුති ප්‍රශංසා පුදමින් යහපත් නිරෝගී සුව සහිත ප්‍රීතිමත් ඉදිරි දිවි ගමනක් වෙනුවෙන් දේවාශිර්වාදය පතා දෙවිදුන් යදිමින් සුබ පැතුම් එක් කරන්නේ ආදරණීය බිරිඳ රීටා, ලොකුදුව රොෂාන්ටිකා, පුතා චමින්ද, පොඩිදුව එරන්දී, බෑනාවරුන් දෙදෙනා වන තුෂාර හා රනිල්, ලේලිය තාරකා, මුණුබුරු මිනිබිරියන් වන කෞමදී, අදීශ, ඔනලි සහ කයිලි විසින්